මේ රටේ ගැටලු ගැන මගේ හදවතේ විශාල දෝංකාරයක් තිබ්බා. මගේ ආසනයේ මගේ දිස්ත්‍රික්කයේ ගැටලු කතා කරන්න මම උත්සාහ කරා. ද්‍රවිඩ වතුකරේ නායකයන්ට සම්පත් ලැබෙනවා නම් මා තරයේම ප්‍රකාශ කරා සීබි රත්නායක මැතිතුමාටත් මටත් ඒහා සමානව ප්‍රතිපාදන ලබා දෙන්න කියලා. නමුත් අවුරුදු 4ක් තුල අපිට එහෙම සමානව සැලකුවේ නැහැ. ඉතින් මගේ මූලික තර්කය තමයි නවීන් දිසානායකට සලකන්න බැරි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සීබි රත්නායක මැතිතුමාට ඒ සම්පත් ටික දෙන්න. එහෙම උනේ නැහැ. ජනාධිපති ක්‍රමය අහෝසි කරන අපේක්ෂකයාට සහයෝගය ලබා දීමට මම ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. මම හිතන්නේ මහගෙදරට නැවතත් ආවා. විශේෂයෙන්ම නායකයන් දෙන්නෙක් මම පිළිගන්නවා. මේ නායකයන් දෙන්නාම වැදගත් නායකයන් දෙන්නෙක්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග මට ඉතාමත් හොඳ මිත්‍ර සම්බන්ධයක් තිබෙනවා. විශේෂයෙන්ම එතුමා මුදල් වංචාවලට සම්බන්ධ නොවු නායකයෙක්. අපි දන්නවා දුම්කොළ පනත යටතේ තිබ්බ රහස්. අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මුදල් දීලා ගණ්ඩ හැදුව අවස්ථා අපි දන්නවා. නමුත් එතුමා මේ මුදල් වලට යට උනේ නැහැ. එම නිසා අපි එතුමාට ගෞරව කරනවා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා මා අතර නොයෙකුත් මතභේද තිබ්බා. මගේ හදවතට එකව කතා කරන්නේ. අවුරුදු 40ක කීර්තිමත් දේශපාලන ගමනක තඹ 7ක්වත් හොරකම් කරලා නැති නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එම නිසා අපිට විශ්වාසය තියෙනවා.